අපි එහෙනම් මුලින්ම බලමු මේ අයගේ මූලික ස්වභාවය මොකක්ද කියලා. මේ සතහන් වලට අනුව වෘෂභ කියන්නේ පඨවි, එහෙමත් නැත්නම් පෘථිවි රාශියක්. ඔව්, පෘථිවි මූලද්‍රව්‍ය. ඒ වගේම මේක පාලනය කරන්නේ සිකුරු ග්‍රහය. මෙතනදී තමයි කතාව ටිකක් රසවත් වෙන්නේ. සිකුරුගේ බලපෑම නිසා මේ අය උපතින්ම හරිම කලාකාමී. ලස්සන දේවල් වලට පුදුම විදිහට කැමති. සෞන්දර්යයට තියෙන කැමැත්ත හරිම වැඩි මේ අයගේ. ඔව්, අපේ මූලාශ්‍රය පැහැදිලිව කියනවා මේ අය සුඛෝපභෝගී ජීවිතයකට නිකම් සහජයෙන්ම ඇලුම් කරනවා කියලා. ඒ කියන්නේ හොඳ රසවත් කෑම බීම, ලස්සන ඇඳුම් පැළඳුම් වගේ දේවල් වලට. තමන්ගේ වටපිටාව හැමතිස්සෙම ලස්සනට තියාගන්න තමයි උත්සාහ කරන්නේ. හරියටම සුව පහසුවට තියාගන්න ඕන අය වගේ. හැබැයි මට මෙතන පොඩි ප්‍රශ්නයක් එනවා. මේ වගේ සැපට ඉන්න ආසායේ කොහොමද ජීවිතේන ප්‍රායෝගික අභියෝගවලට මුහුණ දෙන්නේ? අන්න එතන තමයි අර පඨවි එහෙනම් නැත්නම් පෘථිවි රාශියක් කියන කාරණේ ඉස්මතු වෙන්නේ. ඒ කියන්නේ භූමියට සම්බන්ධ ගතියද? ඔව්. සාමාන්‍යයෙන් කෙනෙක් සුඛෝපභෝගී දේවල් වලට කැමති කිව්වම අපිට හිතෙන්නේ යාලා නිකම් හීන ලෝකවල ජීවත් වෙන කම්මැලි පිරිසක් කියලා නේ. ඔව්, නිකම් සැප විඳ ඉන්න කැමති අය වගේ. හැබැයි පෘථිවි තත්ත්වේ නිසා මෙය හරිම යථාර්ථවාදී. යාලා දන්නවා ඒ සැප පහසු ජීවිතය නිකම්ම ආසින් කඩාගෙන වැටෙන්නේ නැහැ කියලා. ඒක ලබා ගන්න මහන්සි වෙන්න ඕන කියලා යාලා දන්නවා. අනිවාර්යෙන්ම ඒ නිසාම ඒ සුව පහසුව ලබා ගන්න ඕන් පුදුම විදියට මහන්සි වෙලා වැඩ කරනවා. ඒක හරියට Tamanට ඕන කරන මිල අධික ලස්සන ගෙදර හදා ගන්න ඕන කැන කට්ටක් කන්න ලෑස්ති පිරිසක් වගේ. මේක තමයි අපිට තේරුම් ගන්න තියෙන පළවෙනි පරස්පරතාවය. මාරම ඉන්ට්‍රස්ටිං. ඒ කියන්නේ යාලා පාරේ ඉන්නේ තියෙන කඩේකින් කෑම කනවට වඩා හොඳ රෙස්ටොරන්ට් එකකින් කන්න ආසයි. හැබැයි ඒකට යන වියදම හොයාගන්න පැය ගාණක් වැඩිපුර වැඩ කරන්න උනත් යාලා සූදානම්. හරියටම හරි. ඒ වෙනුවෙන් වැඩ කරන්න යාලා කම්මැලි නැහැ. හැබැයි තව දෙයක් තියෙනවා. අපි මුලින් කිව්වා වගේ මේ අයගේ සංකේතය ගවයානේ. ගවයා කිව්ව ගමන් අපිට මතක් වෙන්නේ අර එකතැනම ඉන්න ලේසියෙන් හෙලවෙන්නේ නැති ගතියක්. සටහන් වලත් මේ අයගේ මුරණ්ඩුකම ගැන ලුකොට කතා කරනවා. ගවයා කියන්නේ ස්ථාවරත්වයේ සංකේතයක් නේ. ඔව්. වෘෂභ ලග්න හිමියෙක් යම්කිසි තීරණයක් ගත්තොත් ඒක වෙනස් කරනවා කියන්නේ කල්ලු ගලක් පෙරලනවා වගේ වැඩක්. මේ වගේ ගතියක් තියෙද්දි කොහොමද යාලා සමාජයේත් එක්ක ගනුදෙනු කරන්නේ? මට හිතෙන්නේ මේක වටේන් ඩයට ලොකු හිසරදයක් වෙන්න පුළුවන් නේද? බැලු බැල්මට ඒක හිසරදයක් වගේ පේන්න පුළුවන්. හැබැයි අපි මේ මුරණ්ඩුකම දිහා අනිත් පැත්තෙන් බලුවොත් අපිට පේනවා ඒක ඇතුලේ තියෙන පුදුමාකාර ඉවසීම ගැන. මුරණ්ඩුකම ඇතුලේ ඉවසීමක් තියෙනවා. ඒක ටිකක් අමුතු කතාවක් නේ. මෙහිමයි මුරණ්ඩු කියන්නේ අය තමන්ගේ මතයේ ස්ථාවරම ඉන්නවා කියන එකනේ. ඉතින් මොකක් හරි අර්බුදයක් ආවම අනිත් අය කලබල වෙලා තීරණ වෙනස් කරද්දි මේ අය කලබල වෙන්නේ නැහැ. හරිව සංසුන්ව ප්‍රශ්නෙට මූණ දෙනවා. ඒක ඇත්ත. ප්‍රශ්නයක් ආවම පැනලා දුවන්නේ නැහැ. ඔව්. අනිත් කාරණය තමයි මේ ස්ථාවර බව ආදරේදී සහ මිත්‍රත්වයේදී කොහොමද වැඩ කරන්නේ කියන එක. අපි මූලාශ්‍රයේ මේ අයව හඳුන්වන්නේ කිසි දිනක අතරමැග දමා නොයන අසමසම විශ්වාසවන්ත පිරිසක් විදිහට. ඒ කියන්නේ යාළුවෙක් විදිහට හරිම පක්ෂපාතී. අනිවාර්යයෙන්ම. තමන්ගේ ආදරණීයන්ව ආරක්ෂා කරන්න යාලා කොන්දේසි විරහිතව පෙනී ඉන්නවා. ඉතින් අර අපි දකින මුරණ්ඩුකම කියන එකේ හොඳම ප්‍රතිඵලය තමයි ඒ දැඩි විශ්වාසවන්තකම. ඒක ඇත්තටම වෙනස්ම කෝණයකින් බලන විදියක්. අපි නිතරම මුරණ්ඩුකම දකින්නේ ඍණාත්මක දෙයක් විදිහටනේ. ගොඩක් අය ඒක වැරදියට තේරුම් ගන්නවා. ඒකට කෙනෙක්ට තේරුම් ගන්න පුළුවන් තමන්ගේ වෘෂභ ලග්න යාළුවා තමන්ට බනින්නේ එහෙමත් නැත්නම් තමන්ගේ තීරණවලට විරුද්ධ වෙන්නේ ඇත්තටම තියෙන ආදරය සහ ඒ යාළුකම අත්හරින බැරිකම නිසා කියලා. හරියටම ඒක අර අත්හරින්න තියෙන අකමැත්ත. හරි, අපි දැන් මේ කතාවේ ඊළඟ වැදගත්ම කොටසට යමු. ඒ තමයි 2026 මාර්තු මාසය මේ අයට කොහොමද බලපාන්නේ කියන එක. මේ සටහන් වලට අනුව මාර්තු මාසය කියන්නේ ග්‍රහමාරු කිහිපයක්ම සිදුවෙන ගොඩක් දේවල් වෙනස් වෙන මාසයක්. ඔව්, ග්‍රහතරු වෙලා ලොකු වෙනස්කම් ටිකක් වෙනවා. මුලින්ම රැකියාව සහ ව්‍යාපාරික පැත්තෙන් බැලුවොත් මාසයේ මුල් සති දෙක ඇතුළත රජයේ හෝ පෞද්ගලික අංශයේ රැකියා කරන අයට අලුත් වගකීම් පැවරෙන බවක් තමයි කියවෙන්නේ. විශේෂයෙන්ම මේ වගකීම් බාර ගන්න බිය වෙන්න එපා කියලත් ඒ හරහා ප්‍රධානීන්ගේ පැසසුම් ලැබෙන බවත් සඳහන් වෙනවා. ඒක හරිම සුබදායක තත්ත්වයක්. හැබැයි අර අපි කලින් කතා කරපු මුරණ්ඩු ගතියත් එක්ක අලුත් දේවල් වලට යාලා ඉක්මනට හැඩගැහෙන්නේ නැහැනේ. ඉතින් යාලා මේ අලුත් වෙනස්කම් වලට කොහොම මුහුණ දෙයිද? අන්න එතනදී තමයි අර පෘථිවි රාශියක තියෙන ප්‍රායෝගික බව වැඩ කරන්නේ. එයාලා තීරණයක් වෙනස් කරන්න අකමැති වුණාට තමන්ගේ රැකියාවේ ස්ථාවරත්වය වෙනුවෙන් වගකීමක් බාර ගන්න යාලා දෙපාරක් හිතන්නේ නැහැ. ඒ කියන්නේ ස්ථාවරත්වය වෙනුවෙන් වෙනස්කම් බාර ගන්නවා. ඔව්.
ඒ වගේම ප්‍රධානීන් මේ අයටම අලුත් වගකීම් දෙන්න හේතුවකුත් තියෙනවානේ. කලින් කිව්වා වගේ වෘෂභය හරිම ස්ථාවරයි, විශ්වාසවන්තයි. ආයතනයක ලොක්කෙක්ට ඕනේ කරන්නේ අර්බුද අස්සේ දුවලා යන්නේ නැති වැඩේ ඉවර වෙනකන් අල්ලගෙන ඉන්න සේවකෙක්ව. හරියටම හරි. අමාරු වෙලාවක දාලා යන්නේ නැති අය. ඉතින් මාර්තු මාසේ මුල් සති දෙකේ මේ අයට ඒ අවස්ථාව ලැබෙනවා කියන්නේ ඔවුන්ගේ ඒ සහජ ගතිගුණවලට නියම වටිනාකමක් ලැබෙනවා කියන එකයි. ඒ වගේම මේ සටහනේ තව තැනක කියනවා ව්‍යාපාර කරන අයට විශේෂයෙන්ම කලා රූපලාවන්‍ය කෘෂි කර්මාන්තය සහ ආහාර සම්බන්ධ ව්‍යාපාර කරන අයට මේක ඉතාම ලාභදායක කාලයක් කියලා. මේ ක්ෂේත්‍ර ටික දැක්කම මට නම් මතක් වෙන්නේ අර අපි මුලින් කතා කරපු සිකුරු ග්‍රහයාගේ ලක්ෂණ. රූපලාවන්‍ය සහ ආහාර කියන්නේ කෙලින්ව සිකුරුගේ බලපෑමට අහුවෙන දේවල්නේ. ඔව් සිකුරු කියන්නේ ලස්සන දේවල් වලට අධිපතිනේ. ඉතින් සිකුරුගෙන් පාලනය වෙන වෘෂභ ලග්න හිමියන්ට මේ ක්ෂේත්‍රවල සහජ හැකියාවක් තියෙනවා. ඔවුන් දන්නවා මිනිසුන්ගේ ඇහැට ලස්සන දේවල් දෙන්නේ කොහොමද? රසවත් කැමක් හදන්නේ කොහොමද කියලා. ඒ කියාල්ගේ ඇඟේම දින දෙයක්. මාර්තු මාසයේ සිද්ධ වෙන ග්‍රහමාරු එක්ක මේ සහජ හැකියාවන් වඩාත් ඉස්මතු වෙලා ඔවුන්ට ව්‍යාපාරික පැත්තෙන් ලොකු වාසි ගෙනෙනවා කියලා තමයි මේ සටහන් වලින් පෙන්වා දෙන්නේ. හැබැයි ඔක්කොම හොඳ දේවල් ඇස්සේ පොඩි අනුතුරු ඇඟවීමක් උත් තියෙනවා. මාසයේ අගභාගයේදී අලුත් ආයෝජන කරනවා නම් දෙවරක් හිතලා බලන්න කියලා මූලාශ්‍රය අවධාරණය කරනවා. ඔව් මූල්‍යමය පැත්තෙන් පරිස්සම් වෙන්න ඕනේ කාලයක්. මේක ආර්ථික තත්ත්වය ගැන කතා කරද්දිත් මතුවෙනවා. 2026 මාර්තු මාසයේ ආර්ථික පැත්තෙන් මිශ්‍ර ප්‍රතිඵල ගෙනන මාසයක්ලු. ඒ කියන්නේ ආදායම් මාර්ග කොච්චර වර්ධනය වුණත් ඊට සමානවම වියදම් පැත්තත් වැඩි වෙන්න පුළුවන් කියන එක. ආදායමට සරිලන වියදමක් වෙනවා. විශේෂයෙන්ම නිවසේ අලුත් වැඩියාවක් හෝ වාහනයක් වෙනුවෙන් බලාපොරොත්තු නොවුණු වියදම් නැතිවිය හැකි බවට පැහැදිලිවම පෙන්වා දෙනවා. අර ස්ථාවරත්වයට කැමති අයට මේ වගේ හදිසි වියදම් වෙනකොට ටිකක් කලබල වෙන්න පුළුවන් නේද? අනිවාර්යෙන්ම ස්ථාවරත්වයට කැමති කෙනෙක්ට හදිසි වියදමක් කියන්නේ ලොකු මානසික පීඩනයක්. හැබැයි මේ තොරතුරු වලින් අපිට ගන්න පුළුවන් ලොකුම ප්‍රායෝගික පණිවිඩය තියෙන්නේ මෙතන. ඒ කියන්නේ මොකක්ද? අනාගතය ගැන මොන වගේ අනාවැක්කයක් තිබුණත් මේ කියන්නේ සැලසුම් සහගතව මුදල් කළමනාකරණය කිරීමේ වටිනාකම ගැනයි බජට් කරන එක ගැනයි. බජට් කරන එක. ඒක ගොඩක් අයට අමතක වෙන දෙයක්. ඔව් හදිසි වියදම් එන්න පුළුවන් කියලා කලින්ම දැනගත්තම Taman ගැන සුඛෝපභෝගී දේවල් වලට කරන වියදම් ටිකක් පාලනය කරගෙන අනාගතය වෙනුවෙන් ඉතිරි කරන්න ඕන්ට පුළුවන්. අර රසවත් කෑම වලට යන වියදම ටිකක් අඩු කරගන්න එක වගේ නේද? කරලා මිනිස්සුන්ව මූල්‍යමය වශයෙන් සූදානම් කරන අපූර්ව විදිහක් මේක. ඒක තවනම ඇත්ත. අපි නිකම්ම අනාවැකයක් විදියට බලනවට වඩා ඒක ඇතුලේ තියෙන අවවාදය තමයි ජීවිතේට ගන්න ඕනේ. දැන් අපි ඊළඟ මාතෘකාවට හැරමු. ආදරය සහ පෞල් ජීවිතය. ගොඩක් අය උනන්දුරෙන් බලන මාතෘකාවක් නේ ඒක. ඔව්. සටහන් වලට අනුව විවාහක අයගේ පෞල් ජීවිතය තුල කාලයක් තිස්සේ තිබුණු පොඩි පොඩි ගැටලු, මතභේද වගේ දේවල් මගහැරලා ගිහින් සමගිය වර්ධනය වෙනවා කියලා කියවෙනවා. ඒ වගේම දරුවන්ගේ අධ්‍යාපනය ගැන සුබ ආරංචි ලැබෙන බව සඳහන්. ඒක පෞල් ජීවිතයට ලොකු සහනයක්. හැබැයි මට හිතෙනවා අර මුරණ්ඩුකම පොඩ්ඩක් හරි අඩු කරගත්තේ නැත්නම් මේකෙන්නේ සමගිය ඇති වෙයිද කියලා. ඔතනදී තමයි අර පෞල වෙනුවෙන් තියෙන ආදරය සහ පක්ෂපාතීත්වය ඉස්සරහට එන්නේ. මාර්තු මාසයේදී ග්‍රහතරවල පිහිටීමත් එක්ක මේ අයට තමන්ගේ පවුලේ සමගිය ගැන ලොකු වුවමනාවක් ඇති වෙනවා. තමන්ගේ මතය වෙනුවට පවුල ගැන හිතනවා. ඔව්. එතකොට අර තමන්ගේ මතයේම එල්ලිලා ඉන්නවෙන්න වඩා සහකරු හෝ සහකාරිය එක්ක කතා බහ කරලා ප්‍රශ්න විසඳ ගන්න උන් පෙළඹෙනවා. මොකද අවසානයේදී පෘථිවි රාශියකට උනේ සාමකාමී ස්ථාවර පවුල් පරිසර. ඕ එතකොට අර තමන්ගේ මතයේම එල්ලිලා ඉන්නවට වඩා සහකරු හෝ සහකාරිය එක්ක කතා බහ කරලා ප්‍රශ්න විසඳ ගන්න උන් පෙළඹෙනවා. මොකද අවසානයේදී පෘථිවි රාශියකට ඕනේ සාමකාමී ස්ථාවර පවුල් පරිසරය. ඒ වගේම මේ සටහනේ තියෙන තව රසවත් කාරණයක් තමයි අවිවාහක අයට තියෙන අවස්ථාව. සිකුරුගේ බලපෑම නිසාම මේ කාලේදී Tamanට හරියටම ගැලපෙන සහකරුවෙක් හෝ සහකාරයක් මුණ ගැසීමට තියෙන සම්භාවිතාව ගොඩක් ඉහළයි. අලුත් සම්බන්ධතා ගොඩනැගෙන කාලයක්. සුන්දරත්වයට සහ ආදරයට අධිපති ග්‍රහයාගේ බලපෑම උපරිමෙන් තියෙන නිසා මේක ගොඩක් අයට සුබ ආරංචියක් වේ. හැබැයි මේ ඔක්කොම හොඳ දේවල් ඇස්සේ සෞඛ්‍ය ගැන ටිකක් බරපතල අවවාදයක් තියෙනවා. සෞඛ්‍ය තත්ත්වය ගැන කතා කරද්දී අපි ගොඩක් ප්‍රවේශම් වෙන්න ඕනේ කොහොමද? ඔව්. අපි මූලාශ්‍රය පැහැදිලිවම කියනවා මේ කාල සීමාව ඇතුළත උගුර, බෙල්ල සහ ආමාශය ආශ්‍රිතව සුළු රෝග බාධා ඇති වෙන්න පුළුවන් කියලා. ආමාශය ආශ්‍රිත රෝග කියන්නේ කැම බිමක කෙලින්ම සම්බන්ධ දෙයක් නේ. විශේෂයෙන්ම අධික තෙල් සහිත ආහාර වලින් වැළකීලා නිසි පෝෂණයක් ලබා ගැනීමේ වැදගත්කම එහි පෙන්වා දෙනවා. මට මේ සෞඛ්‍ය උපදේශ දැක්කම නිකන් හිනක් ගියා. එයයි
මොකද අපි මුලින්ම කතා කළානේ මේ අය සහජයෙන්ම රසවත් සුකෝපභෝගී කෑම බීම වලට විශේෂයෙන් පැණි රස සහ තෙල් කෑම වලට කොච්චර පෙරේතද කියලා. ඔව් එයාලා ඒ වගේ කෑම වලට ආසයි කියලා අපි කිව්වනේ. ඉතින් මාර්තු මාසයේදී ආදායමත් ටිකක් වැඩි වෙද්දී මේ අය තවත් වැඩියෙන් අර වගේ කෑම කන්න පෙළඹෙන්න පුළුවන්. ඒකේ කෙලින්ම ප්‍රතිඵලය තමයි ඔය කියන ආමාශය ආශ්‍රිත රෝග. කෑම පාලනයක් නැති වුණාම ලෙඩ හැදෙනවා. ඒකෙන්නේ මේ ජ්‍යොතිෂ්‍ය අනාවැක්කියෙන් කරන්නේ ඔවුන්ගේම ජීවන රටාව ගැන ඔවුන්ටම අනතුරු අඟවන එක නේද? හරියටම හරි. ඔන්න ඔතන තමයි මේකේ තියෙන ගැඹුරුම මනෝවිද්‍යාත්මක පැතිකඩ තියෙන්නේ. Tamanගේ සහජ නැඹුරුවාවන්, ඒ කියන්නේ Taman ස්වභාවිකවම ආස කරන දේවල් මොනවද කියලා තේරුම් අරගෙන ඒවා පාලනය කරගන්න එක තමයි මෙතනදී වැදගත් වෙන්නේ. Tamanවම පාලනය කරගන්න එක ගැන මේ කියන්නේ. ඔව්, තවදුරටත් මේ සටහන් වල කියනවා මානසික පීඩනය අවම කරගන්න භාවනාව හෝ යෝග ව්‍යායාම කරන්න කියලා. ඇයි එහෙම කියන්නේ? අර මාසේ අගභාගයේ එන හදිසි වියදම් නිසා හරි කාර්යාලයේ අලුත් වගකීම් නිසා හරි මේ ස්ථාවරත්වයට ආස කරන මිනිස්සු ලොකු මානසික පීඩනයකට ලක් වෙන්න පුළුවන්. වෙනස්කම් වලට තියෙන බය නිසා යන පීඩනය. ඒ මානසික පීඩනය කෙලින්ම බලපාන්නේ ආමාශයට සහ ශරීරයේ සෞඛ්‍යයට. ඒ නිසා මේ භාවනාව නිර්දේශ කරන්නේ ශාරීරික සෞඛ්‍ය වගේම මානසික සෞඛ්‍යත් සමතුලිත කරගන්න. ඒක ඇත්තටම හරිම ප්‍රායෝගිකයි. බැලුබැල්මට තරුගෙන කතාවක් වගේ පෙනුනට මේක ඇතුලේ තියෙන්නේ අපේ එදිනෙදා ජීවන රටාව හැඩගස්වා ගන්න ඕන කරන උපදෙස් මාලාවක්. ජීවිතේ බැලන්ස් කරගන්න දෙන උපදෙස්. හරි. ඊළඟට මූලාශ්‍රයේ අවසාන කොටසේ මේ මාර්තු මාසයේ සඳහා වෘෂභ ලග්න හිමියන්ට ජයගෙනෙන සංකේත කිහිපයක් සඳහන් කරලා තියෙනවා. ජය වර්ණ විදිහට සුදු, ලා නිල් සහ රෝස පැහැය දක්වලා තියෙනවා. ඒ සිකුරුගේ වර්ණ. ඒ වගේම ජය අංක විදිහට 2 සහ 6ත් වදාත් සුබ දින විදිහට බදාදා සහ සිකුරාදාත් සඳහන් වෙනවා. මේ වගේ දේවල් දැක්කම ගොඩක් අය මේවා පස්සේ අන්ධ භක්තියෙන් දුවන්න පටන් ගන්නවා. මේකට අපි කොහොමද මුහුණ දෙන්නේ? මේ වගේ තොරතුරු අපි හුදෙක් විශ්වාස කරනවට වඩා ඒවා අපේ මනසට බලපාන විදිහ තේරුම් ගන්නවා. මනෝවිද්‍යාවේ කියනවා නැංගුරම් දැමීම. එහෙමත් නැත්නම් සයිකොලොජිකල් ඇන්කරින් කියලා සංකල්පයක්. ඒ කියන්නේ මොකක් හරි දෙයකට හිත බැඳෙන එක වගේ දෙයක්ද? ඔව්. කෙනෙක් වැදගත් වැඩකට යනකොට මේ කියන ලානිල් පාට ඇඳුමක් ඇඳොත් එහෙමත් නැත්නම් සිකුරාදා දවසක අනුත් වැඩක් පටන් ගත්තොත් ඔවුන්ගේ යටිහිතට ලොකු ආත්ම විශ්වාසයක් දැනෙනවා. අද දවස මගේ කියලා හිතෙනවා. හරියටම. අද මගේ දවස, අද මට වරදින්නේ නැහැ කියන ධනාත්මක හැඟීම ඇති වෙනවා. ඉතින් ඒ ආත්ම විශ්වාසය නිසාම ඔවුන් මේ වැඩේ සාර්ථක කරගන්නවා. ඒ නිසා මේ වර්ණ සහ දින කියන්නේ මොකක් හරි මැජික් එකක් නෙවෙයි. තමන්ගේ හිත ශක්තිමත් කරගන්න පාවිච්චි කරන්න පුළුවන් මානසික මෙවලම් විතරයි. ඒක මාරම ලස්සන අදහසක්. ඒ වගේම මේ මුළු සාකච්ඡාවම අපිට අපේ වටපිටාවේ ඉන්න මිනිසුන් තේරුම් ගන්නත් පාවිච්චි කරන්න පුරිවන්නේ. අනිවාර්යෙන්ම පුළුවන්. හිතන්න කාර්යාලයේ ඉන්නවා වෘෂභ ලග්නයෙන් උපන් කෙනෙක්. එයා මොකක් හරි තීරණයකදී දැඩිව ඉන්නවා නම් අපි එයා එක්ක රණ්ඩු වෙන්න යනවට වඩා මේ යාගේ ස්වභාවයනේ කියලා හිතලා ඒක සානුකම්පිතව තේරුම් ගන්න අපිට මේ දැනුම උදව් වෙනවා. එතකොට අනවශ්‍ය ගැටුම් ඇති වෙන්නේ නැහැ. සහතික ඇත්ත. අපිට වෙනස් මිනිසුන්ගේ හැසිරීම් රටා තේරුම් ගන්න ලොකු රාමුවක් මේකෙන් හදලා දෙනවා. කෙනෙක්ගේ මුරණ්ඩුකම පිටිපස්සේ තියෙන ඉවසීම සහ ආදරය දකින්න පුරුවන් නම් අපේ සම්බන්ධතා මීට වඩා ගොඩක් ලස්සන වෙනවා. ඉතින් අපි අද මේ කතා කරපු හැමදේම එකට එකතු කරලා බැලුවොත් 2026 මාර්තු මාසය කියන්නේ වෘෂභ ලග්න හිමියන්ට රැකියාවෙන් සහ ව්‍යාපාර වලින් අලුත් දොරවල් දැරෙන හැබැයි ඒකත් එක්කම තමන්ගේ සෞඛ්‍යය සහ මුදල් පසුම්බිය ගැන ගොඩක් පරිස්සම් වෙන්න ඕන කරන මාසයක්. ඒ දේවල් බැලන්ස් කරගන්න ඕන කාලයක්. ඒ වගේම මේක තමන්ගේ ආදරණීයන් එක්ක බැඳීම් අලුත් කරගන්න පුළුවන් අපූර්ව කාල සීමාවක් විදිහටයි අපිට මේ සටහන් වලින් පෙන්වා දෙන්නේ. ඔව් ඒ සාරංශය හරිම පැහැදිලි. හැබැයි අද මේ ගවේෂණය අවසන් කරන්න කලින් මම අපි ශ්‍රාවකින්ට හිතලා බලන්න පොඩි හැබැයි ගැඹුරු අදහසක් ඉතුරු කරලා යන්න කැමතියි. මොකද? අපි මේ මුළු සාකච්ඡාව පුරාවටම දැක්කා ග්‍රහ තරුවල හැසිරීම කියලා අපිට දීලා තියෙන උපදේශ ඇත්තටම අපේ ඉදිරියදා ජීවිතයට කොච්චර ප්‍රායෝගිකද කියලා. තිල් කෑම කන්න එපා, සල්ලි ඉතිරි කරන්න, අලුත් ආයෝජන ගැන දෙපාරක් හිතන්න, පවුලයත් එක්ක සාමයෙන් ඉන්න වගේ දේවල් තමයි ඒකේ තිබුණේ. ඔව් ඒ ඔක්කොම අපේ එදිනෙදා ජීවිතයේ දේවල්නේ. ඉතින් අපි පොඩ්ඩක් කල්පනා කරලා බැලුවොත් ජ්‍යොතිෂය කියන්නේ අනාගතය දැනගන්න තියෙන මැජික් එකකට වඩා අපේ ජීවිතයේ සෞඛ්‍ය, මුදල් සහ සම්බන්ධතා ගැන අපිව නිරන්තරයෙන් අවදියෙන් තියන්න, එහෙම නැත්නම් අපිව නිසිපීලි වල තියාගන්න උදව් වෙන පුදුමාකාර මනෝවිද්‍යාත්මක ක්‍රමවේදයක් නෙවෙයිද? මේ ගැන විවෘත මනසකින් හිතලා බලන්න කියලා මම හැමෝගෙම ඉල්ලනවා.